පුතා මේ ගොඩක් වෙලාවට මේ මම උගන්වන වෙලාවේ මට ක්ලාස් එකේ වැඩිපුරම තරහ යන්නේ සල්ලි වියදම් කරලා ඇවිල්ලා ඉගෙන ගන්න නැති උන් ඉන්නව නේද පන්තියේ. උන් දැක්කහම මට මාර විදිහට තරහ යනවා. එයයි දන්නවද? විශේෂයෙන්ම මම මේ කතාව කියන්නේ පිරිමි ළමයිට. මතක තියාගන්න. ඔයාලා ඔයාගේ තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි අරගෙන ඇවිල්ලා තමයි ඒව අපිට දීලා ඔයාලා ක්ලාස් එකේ ඉගෙන ගන්න. හැබැයි ඒ සල්ලි වියදම් කරලා ඔබ ඉගෙන ගත්තේ නැත්නම් ඒක මහා අපරාධයක් පුතා. මොකද දන්නවද? තාත්තා ඔය මුදල හොයන්න එයාගේ දාඩිය මහන්සිය මාර විදිහට කැප කරනවා පුතේ. ඊටත් වඩා ඔබ කල්පනා කරපන්. උඹගේ තාත්තා කවදා හරි දවසක උඹව දාලා යන දවසක් එනවා. කොල්ලනේ ඒ තාත්තා උඹව දාලා යන දවසේ ඔබට කවදා හරි දවසක ඒ තාත්තගේ මිනියට කරගහන්න වෙනවා පුතා. මම උඹලෙන් ආදරෙන් ඉල්ලන්නේ තාත්තා ඉන්නකම් තාත්තව සතුටින් තියපන්. ඒ තාත්තා සතුටින් තියන්න පුළුවන් නේ ඒ තාත්තට වටිනාකමක් එකතු කරොත් විතරයි. එහෙම වටිනාකමක් එකතු කරන්න පුළුවන් නේ උඹ හොඳට ඉගෙන ගනින් පුතේ. මොකද තාත්තා වයසට ගියාට පස්සේ තාත්තට බෙහෙත් ටික අරගෙන දෙන්න උඹ ළඟ සල්ලි තිබ්බේ නැත්තම් තාත්තට කැමති ඇඳුමක් අරන් දෙන්න උඹ ළඟ සල්ලි තිබ්බේ නැත්තම් තාත්තට කැමති කෑමක් අරන් දෙන්න උඹ ළඟ සල්ලි තිබ්බේ නැත්තම් ඒක මහා අපරාධයක් පුතා. ඒ හින්දා මම ඔබට කියන්නේ තාත්තා වෙනුවෙන්වත් ඔබ මේ ගේම් එක දිනපන් පුතා. මම ඔබෙන් ආදරෙන් ඉල්ලන්නේ ඉතරයි. දිනපන්. වෙන කවුරුත් නිසා නෙමෙයි තාත්තා ගැන හිතයි. වලාකුලේලා දුදු තවරා මහ පොළොවට මහ වැසිගිනිනා වලාකුලේලා බිඳු තවරා මහ පොළොවට මහ වැසිගිනිනා දිවි ගමනේම කඳු මුදුනේන පිතුසිනේ කඳුලැලි සලනා